ඉතින් පුතේ දුවේ ඔයාලා හැමෝම මගේ channel එකට ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කරන්න යන්නේ 2020 පේපර් එකේ ශිෂ්‍යත්ව විභාගයට ආපු ඉංග්‍රීසි ප්‍රශ්න ටික. අපි බලමු මොනවාද 2020 පේපර් එකේ ඉංග්‍රීසි වලට ඇවිල්ලා තියෙන්නේ කියලා. පුතා ඔයාලා මේ වීඩියෝ එක බලන්න කලින් 2020 පාස් පේපර් එකක් අරගෙන ශිෂ්‍යත්ව විභාගේ පාස් පේපර් එකක් අරගෙන ඉංග්‍රීසි ප්‍රශ්න ටික අනිවාර්යෙන් කරන්න. කළි ඉවරටලා වීඩියෝ එක බලන්න ඔයාලගේ ආන්සර්ස් හරිද කියලා. ඕකේ? right බලන්න first one එකේ එක් ඉංග්‍රීසි වචනය සඳහා යෙදෙන සිංහල වචනය ලියන්න. first one එක තමයි rainbow වචනේ දීලා තියෙනවා rainbow. rainbow කියන්නේ මොකද්ද? දේ දුන්න. rainbow දේ දුන්න. rainbow දේ දුන්න. number 2 daughter. daughter දුව. daughter දුව. පස්සේ 12 වෙනි ප්‍රශ්න විදියට ඔයාලට ඇවිල්ලා තියෙනවා එක් රූපයට ගැලපෙන ඉංග්‍රීසි වචනය ඉංග්‍රීසි අකුරෙන්ම ලියන්න කියලා. ෆස්ට් පික්චර් එකේ තියෙන්නේ hand. handට අපි කොහොමද කියන්නේ? spoon. S P O O N spoon. S P O O N spoon. second පික්චර් එකේ ඔයාලට ඇවිල්ලා තියෙන්නේ පුටුව. පුටුවට අපි කියනවා chair. C H A I R chair. chair chair. පස්සේ number 13 paper එකේ ඇවිල්ලා තියෙනවා පහත දී ඇති වචන නිවැරදිව ගලපා අර්ථවත් වැකියක් බැගින් ලියන්න කියලා. first one එකේ තියෙනවා this playground is කියලා. එතකොට ඒකේ answer එක එන්නේ this is a playground. this is a playground. මේක ක්‍රීඩා පිට්ටනිය. number 2 am I helping my mother? එතකොට ඒ ටික එකතු කළ වාක්‍ය හදුවම එන්නේ I am helping my mother. මේකේ පුතා වාක්‍ය හදන ක්‍රමයක් තියෙනවා බලන්න. මේ වගේ පළවෙනි පැටර්න් එකේ වාක්‍යයක් ආවොත් ඔයාලා මුලින්ම ලියන්න ඕන this කියන එක. හරිද? this හරි. වෙන නැත්නම් that එන්න පුළුවන්, these එන්න පුළුවන්, those එන්න පුළුවන්. ওই වචන හතරෙන් එකක් තමයි එන්නේ. ඒ වචනේ මුලින්ම ලියනවා. ඊට පස්සේ දීලා තියෙන වචන වල බලන්න am is හරි ආහාරි තමයි ඔතෙන්ට එන්නේ. is හරි ආහාරි දෙකකින් එකක් තියෙනවා. ඉතින් ඔයාලේ තියෙන එක අරගෙන දෙවෙනියට ඒක ලියනවා. හරිද? ඔන්න මෙතන තියෙන්නේ is ඒක අරගෙන දෙවෙනියට ලියුවා. ඊට පස්සේ තමයි ඉතුරු වචන ටික ගලපලා වාක්‍ය හදන්න ඕනේ. ඒතර මෙතන ඉතුරු වෙන්නේ කියන එකයි playground එකයි. ඒ දෙක එකතු කරාම අපිට හදන්න පුළුවන්. ඉතාමත් ලේසියෙන්ම a playground කිය. ඊට පස්සේ number 2 second pattern එකේදී වෙන්නේ ඔයාලට අර කරන කෙනා මොන හරි දෙයක් කරන කෙනා මුලින්ම ලියන්න. මෙතන නම් I තමයි කරන කෙනා ඉන්නේ. හරිද? ඒක මුලින්ම ලියා ගන්නවා. මේක වලට අනිත් ලින්ක් එක තමයි මේ මොකද ඒ පළවෙනියට මෙන වචනේ කැපිටල් කරලා තමයි තියෙන්නේ. පළවෙනි අකුර කැපිටල් වෙනවා. එතනින් ඔයාලට හොයාගන්න පුළුවන් ඉස්සෙල්ලම ලියන්න ඕනේ මොකක්ද කියලා. ගොඩක් දැන් පාස් පේපර්ස් ටිකෙම ඇවිල්ලා තියෙන්නේ එහෙමයි. මේ අවුරුද්දේ ආවත් එහෙම එයි. හරිද? දැන් මෙතන කැපිටල් වචනයක් තියෙන්නේ I. ඉතින් ඒකින්ද අපි I මුලින්ම ලියුවා. ඊට පස්සේ දෙවෙනියට ලියන්න ඕන මේකෙත් am is are කියන තුනෙන් එකක්. එක්කෝ am, එක්කෝ is, එක්කෝ are. ඒ තුනෙන් එකක් තමයි දෙවෙනියට ලියන්නේ. ඉතින් මෙතන දීලා තියෙනවා am කියන එක. ඒකින්ද අපි ඒක ලියනවා දෙවෙනියට. ඔන්න ඒක ලියුවා. ඊට පස්සේ තුන්වෙනියට අනිවාර්යයෙන්ම ලියන්න ඕන ing verb එක තියෙන එක. ing තියෙන verb එක. හරිද? මෙන්න මේ ing කැලේ තියෙන verb එකක් මොකක් හරි දෙනවා. ඒක තමයි ඔයාලා තුන්වෙනියට ලියන්න. එතකොට මෙතෙන් ලියන්න ඕන helping කියන එක. එතකොට පුතා මෙහෙම ටික් කරන්න කපන්න. හරිද? ලියනවා කපන්න පෙන්සිල් එකෙන්. එතකොට ඉතුරු වෙන ටිකෙන් ඔයාලට ගලප ගන්න ලේසි. එතකොට මෙතන ඉතුරු වෙන්නේ my කියන එකයි mother කියන එක. එතකොට මේ දෙක එකතු කරලා වාක්‍ය හදාන්න පුළුවන් my mother කියලා. ඔන්න ඔය විදිහට ආන්සර් එක ලියාගත්තොත් ඔය ප්‍රශ්න දෙක වරදින්න නැතුව ඔය දෙකට අනිවාර්යෙන් ඒ ලකුණු ටික ගන්න පුළුවන්. ඉතින් පුතා ඔන්න ඔය විදිහට තමයි ඉංග්‍රීසි පේපර් එක වලට එන්න පුළුවන් අනිවාර්යෙන්. මොකද අනිත් අවුරුදු දෙකෙත් ඒ විදිහටම තමයි දැන් අවුරුදු 3ක් පුරාවටම ඇවිල්ලා තියෙන ඔය විදිහට. ඉතින් ඒ නිසා මේ අවුරුද්දේත් ඔය විදිහටම ප්‍රශ්න ටිකක් එන්න පුළුවන්. ඒ නිසා ඔයාලා ඔය ප්‍රශ්න ගොඩක් ප්‍රැක්ටිස් කරන්න.